එදත් තවත් ලස්සනම වූ දේශන වේලාවකුත් එක්ක තමයි මගේ දවස මම පටන් ගත්තේ. එදා මම මේ වීඩියෝ එක ෂූට් කරුවේ සෙනසුරාදා දවසක. එදා දවස නිවාඩු දවසක් නිසා අම්මත් ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ. ඉතින් උදේ නැගිටලා ගේ ඇතුලේ තියෙන වැඩ ටිකත් ඉවර කරලා මිදුලේ තියෙන වැඩ ටික කරමු කියලා මායි අම්මා එළියට ආවා. ඒත් එක්කම බබාලා දෙන්නෙත් එළියට ආවා. චූටි එක්කෙනාව වෝකර් එකේ තියලා අම්මා මිදුල සුද්ධ කරනවත් එක්කම මායි ෂෙසා බබායි මල් පොචි ටික අස් කරුවා. ගොඩක් දවසකින් මල් ටිකත් බලන්න බැරි වුණා, මිදුල අස් කරන්නත් බැරි වුණා. ඉතින් එදා දවසේ තමයි අපි මේ වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට මෙදුල වැඩ ටිකක් කරලා ඉවර වුණ ගමන්ම මල් බොකෙස් වගේක් බාර දෙන්න තිබ්බා. ඒ ටිකත් මම මේ විදිහට පැක් කරලා අරගත්තා බාර දෙන්න කියලා. ගමේම අක්ක කෙනෙක් ඕඩර් කරපු මල් බොකෙස් ටිකක් නිසා මං බොක්ස් වලට පැක් කරගත්තේ නැහැ. මේ වගේ උරේක තමයි දාලා දුන්නේ. ඉතින් ඒ විදිහට උරේක දාලා මල්ලිගේ අතින් යවුවා එයාට දෙන්න කියලා. ඒ විදිහට මල් බොකෙස් දෙක බාර දුන්නට පස්සේ උදේ කෑමක අරගෙන යන්නේ. එදා උදේ කෑමකට මං ආසම කරන කෑමක් තමයි අම්මා හදලා තිබ්බේ. මං මුංගට කන්න කැමතිම විදිහ තමයි මේක. මුංගට ටික තඹගෙන ඒකට පොල් ටිකකුත් දාලා ඒක උඩින් සීනි ටිකකුත් එකතු කරගෙන කනවා. මුංගට ටික තඹගද්දිත් ලුණු ටිකක් එකතු කරගන්න ඕන වගේම මේකට එකතු කරගෙන යන පොල් ටිකටත් ලුණු ටිකක් එකතු කරගන්න ඕන. එතකොට තමයි ගොඩාක්ම රසම. ඔයාලගේ ගෙදර ඔයාලා කොහොමද මුංගට කන්නේ කියලා කමෙන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එදා දවසේ උදේ කෑමක අරගෙන අපේ ගෙදර ෂෙසා බබාගේ යාළුවත් එකතු වෙලා හිටියා. එයා උදේට ආවත් කොහොමද උදේ කෑමක දවල් කෑමකට අරගෙන හවස් වෙලා තමයි ගෙදර යන්නේ. එච්චරටම කැමති ෂෙසා බබාත් එක්ක එයා සෙල්ලම් කරන්න. ඉතින් එයාවත් එක්ක කරේ අපි 4-5 දෙනාම එකතු වෙලා උදේ කෑමකට අරගෙන මේ විදිහට උදේ කෑමකට අරගෙන පොඩි එක්කෙනාව නිදි කරවලා මල් බොකෙස් වගේක් හදන්න තිබ්බා. ඒ ටික හදන්න පටන් ගත්තා. මං කලින්ම මේ විදිහට මල් ටික ඔක්කොම හදලා ඉවර කරගෙන තමයි රෙපින් වැඩ ටික කරන්නේ. ගොඩාක් දෙනෙක් මං ගාවේ ඉල්ලලා තිබ්බා රෙපින්ස් කොහමද කරන්නේ කියලා. මං ඒක තනියම වීඩියෝ එකකින් ඔයාලා වෙනුවෙන් ගේන්නම් එක දවසකට. මේ දවස්වල ගොඩාක්ම බල්ක් ඕඩර්ස් එන නිසා මම රිටේල් කරගත්තේ නැහැ. රිටේල් ඕඩර්ස් මොකුත්ම බාරගත්තේ නැහැ. බල්ක් ඕඩර්ස් ටික ඉවර කරනවා මට ගොඩාක්ම ලොකු වේලාවක් යනවා. කොහොමද සති දෙකක් වගේ කාලයක් යනවා බල්ක් ඕඩර්ස් ටික ඉවර කරලා දෙන්න. බබාලා දෙන්නෙත් එක දෙපැත්තම මැනේජ් කරගන්න ගොඩාක්ම අමාරු නිසා මම බල්ක් ඕඩර්ස් විතරයි මේ දවස් ටිකේම කරගෙන යන්නේ. රිටේල් විදියට දෙනකොට පොඩි එක්කෙනෙක් එක ගොඩාක්ම අමාරුයි මට කරගෙන යන්න. කොරියර් සර්විස් එකත් එක්කම ගොඩාක්ම ටච් එකේ ඉන්න ඕනේ. ඒ වගේම හරි වේලාවට බඩු ටික යාළගේ අතට ලැබෙන විදිහට සැලසෙන්න ඕනේ. ඉතින් බල්ක් ඕඩර් එකත් අරගෙන මේකත් අරගෙන ගොඩාක්ම අමාරුයි දෙකම මැනේජ් කරගන්න. ඉතින් එදා දවසේ පොඩි ප්‍රමාණයක් මම මේ විදිහට මල් ටිකක් හදලා ඉවර කරගත්තා. තව සතියක් ඇතුළත මේ වගේම දෙගුණයක් හදලා ඉවර කරන්න ඕනේ. ටික වේලාවක් මල් වැඩ ටිකත් ඉවර කරලා මං අච්චාරු ටිකක් හදාගත්තා දවල් කෑමේකට. අපේ ගෙදර මොනව නැතත් අච්චාරු නම් හැමදාම ගෙදර තියෙනවා.
මං මාස දෙකකට සැරයක් අච්චාරු වලට අවශ්‍ය කරන පේස්ට් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. අවශ්‍ය කරන වේලාවකට උදේවරුවට මේ විදිහට පේස්ට් එක අරගෙන ලුණු, මිරිස්, කරල්, කැරට් වගේ දේවල් එකතු කරගෙන මේ විදිහට මික්ස් කරලා අරගන්නවා. පේස්ට් එක විතරක් ෆ්‍රිජ් එකේ දාලා මාස 1කමාරක් වගේ කාලයක් තියාගන්න පුළුවන් වගේම ලුණු, කැරට් වගේ දේවල් එකතු කරගෙන සති 3ක් වගේ කාලයක් අපිට තියාගන්න පුළුවන්. මොකුත්ම වෙන්නේ නැහැ. අච්චාරු රෙසිපි එක ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට බලා ගන්නට පුළුවන්. චූටි එකෙනා ආවට පස්සේ ගොඩාක්ම දවල් කෑම එක උයාගන්නේ මගේ අතින්. අම්මා චූටි එකෙනාව බලා ගන්නවා. මං ටක් ටක් ගාලා දවල් කෑම එක හදලා අරගෙනවා. අච්චාරු ටිකත් හදලා මාළු කරි එකක් හදාගන්නයි ලෑස්ති වෙන්නේ. මේ මං හදන විදිහ මාළු කරි එකක්. ඉස්සෙල්ලාම භාජනයේ ලිපේ තියලා රත් කරගෙන ඒකට තෙල් චුට්ටක් දාලා ඒකට ආබෑට ටිකක් දාලා පිපුරන්න තියෙනවා. අබ ටික පිපුරුනාට පස්සේ ඒකට කරපිංච ටිකක් දාලා ඒක චුට්ටක් රත් වෙන්න තියෙනවා. ඒ තෙල් වලටම ලුණු ගෙඩියක් හීනෙට කපලා එකතු කරගන්නවා. එකතු කරගත්ත ලුණු ටික හොඳට රන්වන් පාට වෙනකම්ම බෙදන්න තියාගන්න. එකතු කරගත්ත ලුණු ටික රන්වන් පාට වීගෙන එනකොට මම ඒකට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මිරිස් කුඩු වල සුවඳ ගියාට පස්සේ පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. ඒත් එක්කම 3-5 කුඩු තේ හැඳි දෙකක් එකතු කරගත්තා. 3-5 කුඩු ටිකත් එකතු කරගෙන තක්කාලි ටික හොඳට පොඩි වෙනකම් මේ විදිහට හොඳට කලවම් කරලා අරගන්නට ඕන. ඒත් එකම කහ කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක් වගේ වේලාවක් හොඳට තම්බලා අරගන්නට ඕන. එකතු කරගත්ත අමුද්‍රව්‍ය ටික තෙල් වලින්ම හොඳට බෙදුනට පස්සේ ඒකට වතුර එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. වතුර එකතු කරලා හොඳට කලවම් කරගෙන ඒක මූඩියකින් වහලා විනාඩි 5ක් වගේ වේලාවක් බොයිල් වෙන්න තියන්න. ඒත් එකම අවුමිරිස් කරල් දෙකකුත් එකතු කරගෙන කහ කුඩුයි ලුණු කුඩුයි ටිකක් එකතු කරලා හොඳට සෝදලා අරගත්තු මාළු කෙරි ටික එකින් එක මේ විදිහට එකතු කරගන්න ඕනේ. මාළු කෙරි ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මම ඒකට සියඹලා ටිකක් මේ විදිහට දිය කරලා එකතු කරගන්නවා. සියඹලා වෙනුවට ගොරක වුණත් ඔයාලට පාවිච්චි කරගන්නට පුළුවන්. ඒත් එක්කම මිරිස් ටිකකුත් එකතු කරලා විනාඩි 5ක් වගේ වේලාවක් මම එහෙමම මූඩියකින් වහලා තම්බලා අරගන්නවා. ඉතින් ඒ විදිහට දවල් කෑම එකත් අරගෙන හවස් වරුවේ මම ආයෙත් මල් ටිකක් හදන්න පටන් ගත්තා. මම එක මලකට පෙති 20ක් තියෙනවා. පෙති 20ක් තිබ්බොත් තමයි ලස්සන රෝස මලක් හදාගන්නට පුළුවන්. ගොඩක් දෙනෙක් Facebook page එකේ ඒ වගේම Instagram එකේ ඒ දේ අහලා තිබ්බා. අනිවාර්යයෙන්ම පෙති 20ක් එකතු කරගෙන ගොඩාක් අය පෙති 10නුත් හදනවා. පෙති 10ක් එකතු කරගෙන මලක් හදනවට වඩා පෙති 20ක් එකතු කරලා මේ විදිහට රෝස මලක් හදාගත්තොත් අපිට හොඳ ෆිනිෂින් එකක් අරගන්නට පුළුවන්.
ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි අපි හදාගත්තු මල්වල ලස්සන පේන්නේ අපි කරන්න යන රැපින් එකේ විදිහට. අපිට පුළුවන් විදිහට ගොඩාක්ම ලස්සන විදිහට රැපින් එක කරන්න ඕනේ. ඒ වගේම මේ මල්වලට මැච් වෙන විදිහට ඒ රැපින් එක තියෙන්න ඕනේ. ඉතින් රැපින් එකේ තමයි කස්ටමර්ස්ලා ගොඩාක් දෙනෙක්ව අපිට අල්ලගන්නට පුළුවන් වෙන්නේ. අපිට හොඳ කස්ටමර් බේස් එකක් එනවා ඒ විදිහට රැපින් එක වෙනස් විදිහට හදාගත්තත් ඉතින් එහෙම. දැන් අපි බලමු එදා දවසේම හවස්වරුව මගේ කොහොමද ගෙවුනේ කියලා. උදේවරුවේ මිදුල සුද්ධ කරනවත් එක්කම හවස්වරුවේ අපි හිතාගත්තා තවත් ඉතුරු වෙලා තියෙන මිදුළු වැඩ ටික ඉවර කරනවත් එක්කම අපේ ගෙදර අපේ අම්මා හදලා තිබ්බ මඤ්ඤොක පෙළ ටික ගලවලා අරගමු කියලා. අපේ අම්මා ගෙදරදී මඤ්ඤොක පෙළයක් ගලවනකොටම අනිත් පෙතේ තවත් පෙළයක් හිටවනවා. ඒ පෙළවල් වලින් අපිට විතරක් නෙතුව ගමේ අහල පහල ගෙවල් වල ඉන්න කට්ටිය ගොඩක්ම ලොකු ප්‍රයෝජනයක් අරගන්නවා. ඒකෙන් හැමෝම වගේ පලා කඩා ගන්නවත් වගේම මඤ්ඤොකාල ටික ගලවලා අරගෙද්දි කොහොමද අහල පහල කට්ටියටත් දීලා තමයි මගේ අම්මා අපේ ගෙදරත් උයාගන්නේ. එදා දවසේදී අපි එක පෙළයක් තමයි ගලවලා අරගත්තේ. ඒකෙදී අපිට ගොඩාක් ලොකු ප්‍රමාණයක් අල අරගන්නට පුළුවන් වුණා. ඉතින් අනිත් පෙළ ටික ගලවන්න නැතුව එක පෙළයකින් අපි ඉවර කරගත්තා. මේකම පුළුවන් වුණා අහල පහල තියෙන ගෙදර කට්ටියටත් දීලා අපිට තරගන්නට. ඉතින් මේ විදිහට තමයි මගේ දවසේ එදා ගත වුණේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න. සුබ දවසක්.